ඉතින් ඕගොල්ලෝ දකින්න ඇති හැම තැනම ට්‍රෙන්ඩින් වෙන මෙන්න මේ ෆොටෝ ස්ටයිල් එක. ඉතින් මෙන්න මේ ෆොටෝ ස්ටයිල් එකට කියන්නේ ජිබිලි කියලා. ඉතින් මේ ෆොටෝ ස්ටයිල් එකෙන් ෆොටෝස් ඕගොල්ලන්ටත් ක්‍රියේට් කරගන්න පුළුවන් ෆ්‍රී. ඉතින් ඕගොල්ලෝ දැනටමත් වීඩියෝ එකක් බලලා දිනවනම් ChatGPT යූස් කරලා ඕගොල්ලෝ දන්න ඇති ChatGPT එකේ අපිට අවශ්‍ය තරම් මෙන්න මේ ෆොටෝස් කන්වර්ට් කරගන්න බෑ. ප්‍රශ්නේ තියෙන්නේ ඒගොල්ලෝගේ ප්ලස් ප්ලෑන් එකට යන්න ඕනේ. ඉතින් ප්ලස් ප්ලෑන් එක $20 ගාණක් විතර වෙනවා. 23ක් විතර වෙනවා ඔක්කොම ගෙවලා ඉවරනකොට. ඉතින් ඒ වගේ ලොකු මුදලක් බොරුවට වියදම් කරන්න අවශ්‍ය නැහැ. මම අද කියලා දෙන්නම් කොහොමද මේක ෆ්‍රී යූස් කරන්නේ ඕගොල්ලන්ට ඇති තරම් ඕගොල්ලෝගේ ෆොටෝස් ක්‍රියේට් කරගන්න කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම පුංචි දෙයක් කියන්නම් මොකද්ද මේ ජිබිලි කියන්නේ කියලා. ඉතින් ජිබිලි කියලා කියන්නේ ජපානයේ තියෙන ෆේමස් ඇනිමේටඩ් ස්ටුඩියෝ එකක්. ඉතින් ඒගොල්ලෝ කරන්නේ මෙන්න මේ ස්ටයිල් එකේ මූවිස් හදන එක. ඉතින් ඕගොල්ලෝ කොහෙදි හරි තැනක මෙන්න මේ මූවී එක වීඩියෝ ක්ලිප් එකක් හරි මූවී එකක් හරි ඕගොල්ලෝ නොදැනුවත්ව හරි බලන්න ඇති. ඉතින් මම මෙන්න මෙතන පෙන්නලා තියෙනවා මේ තියෙන මූවී එකක් ඕගොල්ලෝ කොහෙන් හරි බලන්න ඇති. අනිවාර්යෙන් මමත් බලලා තියෙනවා මේ පොන්යෝ කියන මූවී එක. මේක හරි ලස්සන කතාවක්. ඉතින් ඒ විතරක් නෙමෙයි හරි ලස්සන කලර්ස් යූස් කරන්නේ ඒගොල්ලෝ. ඒ විදිහටම අපිට පුළුවන් අපේ ෆොටෝ එකකුත් කන්වර්ට් කරගන්න. ඉතින් මම කියලා දෙන්නම් කොහොමද මේක ෆ්‍රී කරන්න කියලා. ඉතින් ඒ වගේ මතක් කරනවා channel එක තාමත් subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් channel එක subscribe button එක click කරගන්න. ඒ විතරක් නෙවෙයි bell notification එකත් on කරගන්න. එතකොට ඕගොල්ලන්ට පුළුවන් මේ වගේ videos ඕගොල්ලෝ ළඟටම ගෙන්න ගන්න. ඉතින් අපි යම් වීඩියෝ එකකට කොහොමද මේක free use කරන්න කියලා බලන්න. හරිද මම පළවෙනි method එක විදිහට කියලා දෙන්න. කොහොමද ChatGPT හරහා මේක කරගන්න කියලා. ඉතින් ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ ඕගොල්ලෝගේ App Store එකට හෝ Play Store එකට ගිහිල්ලා search bar එකේ search කරගන්න ChatGPT කියලා. ඉතින් ChatGPT කියලා search කරාම මෙන්න මේ එන පළවෙනි result එකේ තියෙන application එක ඕගොල්ලෝගේ phone එකට install කරගන්න. ඉතින් install කරගත්තට පස්සේ මම මෙන්න මේ විදිහට මගේ application එක ඇතුළට යනවා. ඕගොල්ලෝ මේ application එක ඇතුළට ගියාම මෙන්න මේ විදිහට තමයි interface එක පෙන්වන්නේ. ඉතින් ask anything කියන එක යට තියෙනවා මෙන්න මේ විදිහේ පුංචි logo එකක් photo එකක් වගේ තියෙන. ඉතින් ඒක ක්ලික් කරාම ඕගොල්ලන්ට පේනවා ඇති මෙතන තියෙනවා ඔප්ෂන් තුනක්. එකක් ෆයිල්, අනිත් එක කැමරා, අනිත් එක ෆොටෝ. ඉතින් මෙතනදී ඕගොල්ලෝගේ ගැලරි එකට ඇක්සස් දෙන්නේ මෙන්න මේ ෆොටෝ කියන එක. ඉතින් ඒක ක්ලික් කරාම මෙන්න මේ විදිහට අපේ තියෙන ඔක්කොම ෆොටෝස් ටික පෙන්නනවා. ඉතින් මට අවශ්‍ය කරන ෆොටෝ එක ක්ලික් කරලා මම මෙතන done දෙනවා. done දීලා වෙලා මෙතන තියෙන්නේ යට තියෙන්නේ ටයිප් කරන තැන අවශ්‍ය කරන prompt එක දෙන්න. ඉතින් මම මෙතනදී නිකන් simple prompt එකක් දෙන්නේ. මේක Ghibli Studio Art කියලා දීලා වෙලා මම මේක send කරනවා. අපි බලමු මේකේ result එක කොහොමද කියලා. ඉතින් ChatGPT එක මෙන්න මේ විදිහට මගේ image එක generate කරන්න පටන් ගත්තා. ඉතින් මේ ChatGPT එකේ මේක කරගන්නකොට චූටි වෙලාවක් යනවා. ඉතින් ඔයගොල්ලෝ පුංචි වෙලාවක් ඉවසලා ඉන්න. ඉතින් අපි බලමු අපි දීපු image එක කොයිතරම් දුරට හොඳට generate කරලා දෙනවද කියලා. හරිද මේ තියෙන මට ChatGPT එකෙන් මගේ image එක generate කරලා දුන්නා. මම දුන්න ෆොටෝ එකට එයා Ghibli art එක generate කරලා දුන්නා. ඉතින් අපිට පුළුවන් මේක තව ටිකක් advance කරගන්න, colors වෙනස් කරගන්න, background එක වෙනස් කරගන්න. එතකොට මේ අතේ තියෙන trophy එක එහෙම අයින් කරලා අපිට generate කරගන්න පුළුවන්. ඉතින් මේක තියෙන්නේ සීමිත කාලයක් විතරයි. අපිට ඊට පස්සේ මේක පාවිච්චි කරනවා නම් සල්ලි ගෙවන්න ඕනේ. ඉතින් මං කියලා දෙන්නම් මේ විදිහටම free ඕගොල්ලොන්ට ඇති තරම් use කරන්න පුළුවන් site එකක් ගැන. ඉතින් ඕගොල්ලෝ කරන්න ඕනේ ඕගොල්ලෝගේ web browser එකට ගිහලා Google එකේ search කරගන්න Grok AI කියලා. ඉතින් මෙන්න මේ විදිහට search result එකක් ඕගොල්ලන්ට උඩින් මේ Grok කියලා. ඉතින් ඕගොල්ලෝ කරන්න තියෙන්නේ මෙන්න මේක ඇතුළට ගිහිල්ලා මෙන්න මේ විදිහට මෙතන ඇති ඕන දෙයක් අහන්න කියලා වෙලා ask anything කියලා ටැප් එකක්. ඉතින් මම මෙතනදී මෙන්න මේක click කරලා hi කියලා නිකන් message එකක් දානවා. ඉතින් මේ තියෙන්නේ Grok AI chat assistant එක, AI assistant එක. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මෙතනත් අර විදිහටම try කරලා බලන්න. ඉතින් මෙතන තියෙන්නේ අර විදිහටම click කරලා පස්සේ අපිට අවශ්‍ය කරන ෆොටෝ එක අප්ලෝඩ් කරගන්න. ඉතින් මම මෙතනදී මගේ තියෙන ෆොටෝ එක අප්ලෝඩ් කරගන්නවා මේකට.
හරිතින් මම මෙන්න මේ විදිහට මගේ ගැලරි එකේ තිබ්බ එක ඉමේජ් එකක් මේකට අප්ලෝඩ් කරගත්තා. ඉතින් අප්ලෝඩ් කරගෙන ඉවරලා මම මෙතනට දෙන ප්‍රොම්ප්ට් එකත් අර ChatGPT එකේ දුන්න ප්‍රොම්ප්ට් එකම තමයි make Ghibli Studio Art කියලා විතර ටයිප් කරනවා. ටයිප් කරලා ඉවරලා මම මේක සෙන්ඩ් කරනවා. ඉතින් අපි බලමු කොහොමද Grok AI එකේ Ghibli Art එක කියලා. ඔයගොල්ලන්ට පේනවා ඇති මගේ ඉමේජ් එක ටික ටික ජෙනරේට් වෙනවා. ඉතින් මම දැක්ක එක දෙයක් තමයි ChatGPT එකට වැඩිය මේක Grok AI එක මේක ස්පීඩ් කරනවා. ඉතින් ඔයගොල්ලන්ට try කරලා බලන්න පුළුවන් දෙකම. ඉතින් අවාසනාවකට තියෙන්නේ ChatGPT එකට අපි pay කරන්න ඕනේ. අපිට ෆොටෝස් 6ක් 7ක් විතර ගන්න පුළුවන්. ඊට පස්සේ අපි pay කරන්න ඕනේ. ඉතින් Grok AI එක තාම එහෙම නැහැ. කිසිම payment එකක් අපෙන් ඉල්ලන්නේ නැහැ. මේක අපිට ඕන තරම් free generate කරගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ try කරලා බලන්න. මේ තියෙන්නේ මන් දීපු ඉමේජ් එකට දීපු Ghibli art එක. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති පට්ට කලර්ෆුල් ලස්සන පින්තූරයක් ජෙනරේට් කරලා දීලා දිනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් Grok AI එක try කරලා free generate කරන්න ඇති තරම්. ඉතින් අදට මම වීඩියෝ එක මෙතනින් නතර කරනවා. ඉතින් වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් වීඩියෝ එක like එකක් දාන්න, comment එකක් දාන්න. ඒ විතරක් නෙමෙයි channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකම් මම අදට මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. ඔයගොල්ලන්ට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.